අද මං ඔයාලට අරන් ආවේ 2018 වර්ෂයේ නිකුත් වුණ බියුටිෆුල් වැම්පයර් කියන කොරියානු චිත්‍රපටය. මේ කතාව වසර 500කට පමණ කලින් සිට මේ දක්වා ජීවත් වෙලා ඉන්න ලස්සන වැම්පයර් කෙල්ලෙක් මිනිස් ලෝකයට එකතු වෙලා ආදරේ ජීවිතේ අලුතින් අර්ථවත් කරගන්න ලස්සන ෆැන්ටසි චිත්‍රපටයක්. ඉතින් මේ කතාවේ ඔයාට මුලින්ම බලා ගන්න පුළුවන් ලස්සන ගෑන් ළමෙක්ව. මෙයාට බියුටි සැලොන් එකකුත් තියෙනවා. ඉතින් මේ කෙල්ල ළඟ තියෙන ගැජට් එකකින් බලලා මෙයා කියනවා අද නම් ඇවිදින්න නියම දවසක් තමයි කියලා. ඒත් එක්කම මේ ගැජට් එක ආයම මෙයාට කියනවා අද පරිසර දූෂණය තියෙන දවසක් නිසා අද එළියට ඇවිදින්න යන්න එපා කියලා. ඒත් මේ ලස්සන කෙල්ල මොකද කරන්න කියලා අපි බලමු. ඉතින් කතාවේ ඊළඟට කියන්නේ මෙන්න මේ ලස්සනම කෙල්ල ගැන. ඇත්තටම මේ ලස්සන කෙල්ල වැම්පයර් කෙනෙක්. ඉතින් එයා එතන තියෙන කබඩ් එකක් ඇතුළට යනවා. ඉතින් එයා ඒක ඇතුළට යන ගමන්ම කියනවා එයා හුඟ කාලයක් මිනිස්සු දිනු වෙන දිහා බලන් හිටියා කියලා. ඉතින් මෙයා ඇතුළු වුණු ඒ කබඩ් එක ඇඳුම් කබඩ් එකක් වුණාට ඒ කබඩ් එකෙන් ඇතුළට ගියපුවහම තියෙන්නේ තවත් රහස් කාමරයක්. ඒ කාමරෙත් හදලා තියෙන්නේ හරිම අඳුරු විදිහට. ඒ වගේම එයා කියනවා ශිෂ්ටාචාරය එයාට හුඟක් දේවල් කියලා දුන්නා කියලා. ඉතින් මෙයා ඒ අඳුරු රූම් එකේ තියෙන ෆ්‍රිජ් එක ඕපන් කරනවා. ඉතින් ඒ ෆ්‍රිජ් එක ඇතුලේ එක එක බොටල් තියෙනවා. ඉතින් ඇත්තටම මේ බොටල් වල තියෙන දේවල් එයා යූස් කරන්නේ ඉර එළිය මග හැරලා එළියට යන්න. ඉතින් එයා ඒක බොටල් එකක් අරගෙන ඒක එයාට ස්ප්‍රේ කරගන්නවා. ඒක එයා ස්ප්‍රේ කරන්නේ එයා හිරු එළියට යાતી එයාගේ ශරීරයේ හිරු එළියට නිරාවරණය වෙන තැන් වලට. ඇත්තටම මෙයා මේක ඇප්ලයි කරනවා නෙවෙයි ගයිස්. එයා මේ ස්ප්‍රේ එක නානවා. ඉතින් ඇත්තටම මේ එක බොටල් එකක් එයා යූස් කරන්නේ එක ටර්න් එකකට විතරයි. ඉතින් මෙහෙම තමයි මෙයා ඉරේලියේ ඇවිදින්න යන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන ඩ්‍රෙස් කරන් ඉන්න මේ වැම්පයර් කෙල්ලට නම් තියෙන්නේ හරිම ආකර්ශනීය කියුට්ම ලුක් එකක්. ඉතින් මම මේ ලස්සන කෙල්ල කියන කෙනාගේ නම තමයි රන්. මෙයාගේ වයස ආසන්න වශයෙන් අවුරුදු 500ක් විතර වෙනවා. මොකද මෙයා වැම්පයර් කෙනෙක්නේ. ඉතින් මෙයා සන්ක්‍රීම් හදනවා. මොකද එයාටත් මේ සන්ක්‍රීම් එක ඕන එළියට යන්න. මෙයා මේ සන්ක්‍රීම් එක හදන්නේ එයාටත් ඒක අත්‍යවශ්‍ය දෙයක් හින්දා. ඇත්තටම එයාට ස්ප්‍රේ කරගන්නේ එයා හදන සන්ක්‍රීම් එක. ඉතින් මේ රන් හදන සන්ක්‍රීම් එක අනුව නම් මෙයා නොබෙල් ත්‍යාගය ගන්න තරම් සුදුසු ලෙවල් එකක ඉන්න දක්ෂ වැම්පයර් කෙල්ලෙක්. ඔන්න ඔයාටත් ඕන නම් මෙයාගෙන් සන්ක්‍රීම් එකක් ඉල්ල ගන්න පුළුවන්. ඉතින් මෙයා මේ ලස්සනට ලෑස්ති වෙලා යන්නේ මස් කඩේකට. හරිම කෑදර විදිහට ඒකේ තියෙන මස් දිහා අන් බලාගෙන ඉන්නවා. මේ කඩේ කරගෙන යන්නේ වයසක කාන්තාවක්. ඒ වගේම මේ කඩේ ඔෆර් එකක් තියෙනවා 10ක් ගත්තාම එකක් නොමිලේ දෙනවා කියලා. ඉතින් රන් ගිහිල්ලා මේ ඔෆර් එක ඕනේ කියලා කඩේ ඉන්න ගෑනු කෙනාට කියනවා. කඩේ කෙනා නම් අහන්නේ ඔයා මේක පුරුද්දකට අරන් මේ ඉන්නේ කියලා. රන් ඉතින් ඔළුව වනලා ඕ කියලා එයාට කියනවා. ඉතින් මේ සිද්ධිය අතරතුරේදී කඩේ ඉන්න කපල් එකක් මේ රන් දිහා බොහොම උවමනාවෙන් සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් වැම්පයර් කෙනෙක් වුණ රන් මිනිස් ලේ බොන්නේ නැතුව තමන්ගේ බලය තියාගන්න තමයි මේ විදිහට ලොකු ප්‍රමාණයෙන් මස් අරගන්නේ. කඩේ ගෑනු කෙනා නම් කියන්නේ රන්ගේ මූණ සුදු මැලි වෙලා කියලා. ඒ නිසා එයා තවත් කෑම ಜಾති රන්ට දෙනවා. කෑම ಜಾති තොර කන්න එපා කියලා කඩේ ඉන්න ගෑනු කෙනා රන්ට අවවාද කරනවා. නැවතත් අපිට පේනනේ කඩේ ඉන්න කපල් එක රන් දිහා හරිම පුදුම විදිහට බලාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ කඩේ අයිතිකාරී ආපහු රන්ට කියනවා ලේ පුඩින් එකම කන්නේ නැතුව වෙන දේවලුත් කන්න කියලා. රන් නම් කියන්නේ මේ අරන් යන ඒවා බ්ලෙන්ඩ් කරන එක විතරයි ආඩ කරන්න තියෙන්නේ කියලා. ඒ වගේම මේවා නියමයි කියලා රන් කියනවා. ඉතින් කඩේ ඉන්න වෙලෙන්දිත් කියන්නේ ඒක නම් ඇත්ත කියලා. ඉතින් රන් ගිය ගමන්ම අර කඩේ ඉන්න කපල් එක කඩේ ඉන්න ගෑනු කෙනාගෙන් ප්‍රශ්න කරන්න ගන්නවා. එයා කවුද? එයා නිලියක්ද? එයාගේ පෙනුම නම් මාරම ලස්සනයි. එයා හරිම අමුතු කෙනෙක් නේද කියලා ඒ කපල් එක කඩේ ඉන්න ගෑනු කෙනාගෙන් නැවත අහන්න ගන්නවා. එයා කවුද කියලා. හැබැයි වෙලෙන්දිය නම් කියන්නේ මේ කඩේට හැමදාම එන කෙනෙක් විතරයි කියලා. ඉතින් මේ වෙලෙන්දියගේ නම තමයි ඔක්බන්. එයාගේ ආදර්ශ පාඩේ තමයි ඌරන්ගේ හරකුන්ගේ කන්න බැරි කොටසක් නම් නෑ කියන එක. ඉතින් එයාගේ කැමතිම කෙනා තමයි මේ කඩේට හැමදාම එන රන්. රන් ඉතින් මේවත් අරගෙන ගෙදර ගිහිල්ලා සින්දුවකුත් කිය
නටන ගමන් මේ මස් බ්ලෙන්ඩර් කරලා ජූස් එකක් වගේ එකක් හදනවා. ඊට පස්සේ එයා මේවා බොටල් වලට දානවා. ඉතින් මෙයා බ්ලෙන්ඩ් ජායකෙන්ම මේවා බීගෙන යන්නේ හරිම කැදරකමින්. ඉතින් කලින් කිව්ව විදිහට මිනිස්ලේ බොන්නේ නැතිව මෙයා මෙයාගේ බලය තියාගන්න ආහාරයක් විදිහට ගන්න මෙන්න මේ ජූස් එක. බලන්න ඉතින් මෙයා හරිම හොඳ වැම්පයර් කෙල්ලෙක් නේද යාළුවනේ. ඉතින් මෙයාට ඒත් එක්කම ඇහෙනවා එයාගේ සුරුතල් කෙටියත් බඩගිනි වෙලා කෑ ගහනවා. මෙයා කරන්නේ අර ඔක්බන් දුන්න අනිත් මස් ටික කපලා එයාගේ කිටියට ගිහින් දෙන එක. එතනම වාඩි වෙලා ඉතින් මේ ලේවලින් හදලා තියෙන ජූස් එක මෙයා රස කර බොනවා. අපිට නම් බලන් ඉන්න අමාරු නත් මෙයාට නම් මේක තමයි මේ ලෝකේ තියෙන රසම කෑම කියලා තමයි අපිට පේන්නේ. ඉතින් මෙයාට එතකොටම ඇහෙනවා එකපාරටම එළියෙන් සද්දයක්. ඒ වගේම එයාගේ ගෙදර දොරේ කී එකක් කෙලලක් තියෙනවා. ඉතින් රන් හොඳට එයාව ආවරණය කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න එළියට එනවා. එතකොට තමයි එයා දකින්නේ තඩිම තඩි ගෑනු කෙනෙක් කීස් වගේකුත් එල්ලගෙන එයා දිහා බලන් ඉන්නවා කියලා. එයාගේ නම තමයි කම්මුල් ජූ. ඉතින් මම මෙයාව මෙතනින් ඉස්සරහට ජූ කියලා හඳුන්වන්නම්. මේ ජූ විනෝදාංශයක් විදිහට කරන්නේ ගොඩනැගිලි එකතු කරන එක. ඇත්තටම ගොඩනැගිලි එකතු කරන එක විනෝදාංශයක්ද කියලා අපිට හිතුණත් ඒවත් විනෝදාංශ කරගත්ත කෙනෙක් තමයි මේ ඉන්නේ. මෙයාගේ පෙනුම නම් හරිම දරුණුයි. ජූ කියන්නේ එයාගේ ආධිපත්‍ය පතුරගෙන ඉන්න කැමති කෙනෙක්. ඒත් එක්කම එයා රන් අතේ තියෙන කාඩ් එක දිහාට ඇඟිල්ල දික් කරනවා. රන් ඒත් එක්කම කාඩ් එක දිහා බලනවා. කාඩ් එක දැකපු ගමන් රන් කන්ෆියුස් වෙනවා. ඒත් එක්කම එයා අර ජූ හිටපු දිහා බලද්දි ජූ එතන නැහැ. ඉතින් රන් ආපහු එයාගේ ගේ ඇතුළට ඇවිත් දොර වහගන්නවා. එයා ඉන්නේ හරිම දුකෙන් වගේම හරිම අවුලෙන්. ඒ කාඩ් එකත් එයා විසිකලා දානවා. ඇත්තට මේ කාඩ් එකේ තිබුණේ අලුත් අයිතිකාරිය නිසා 300කින් නිවාස කුලිය වැඩි වෙලා කියලා. මේක දැක්ක රන් තරහටම හයියෙන් කෑ ගහනවා. ඉතින් රන් මේකට ගන්න පියවර මොකක් වේද කියලා අපි ඊළඟට බලමු. රන් කරන්නේ හොඳ ලස්සනට ඇඳගෙන ලීෆ්ලෙට් වගේකුත් අරගෙන එළියට බැහැලා පාර දිගේ යන එක. ඉතින් එයා මේ ටිකත් අරගෙන යන්නේ නගරේ තියෙන ලිෆ්ට් එකක් ළඟට. එතෙන්ට වෙලා මිනිස්සු වෙනකම් බලන් ඉන්නවා. ඒ වගේම රන් එයාගේ වැඩේ පටන් ගන්න කාලෙන් එයාගේ ආරක්ෂක ආවරණය යොදා ගන්නත් අමතක කරන්නේ නැහැ. එයා ඉතින් එයාගේ සංක්‍රේම එක ස්ප්‍රේ කර ගන්නවා. මොනවද මේ රන් අරන් ඇවිල්ලා තියෙන ලීෆ්ලෙට්? ඇත්තටම මොනවද මේ ලීෆ්ලෙට් වල ලියලා තියෙන්නේ? මේකප් සඳහා 50%ක මුදල් අඩු කිරීමක් කරනවා කියලා තමයි ඇත්තටම මේ ලීෆ්ලෙට් වල තියෙන්නේ. එයා ළඟට මේකප් දාගන්න එන අයගෙන් එයා ගන්නේ 50%ක මුදලක් කියලා තමයි මෙයා මේ කියන්නේ. ඉතින් මෙයා සැලොන් එකක් කරගෙන යන කෙනෙක් නිසා එකේ ණයට මේ ඔෆර් එක දෙනවා කියලා ඒ ලීෆ්ලෙට් වල ලියලා තියෙනවා. ඉතින් මෙයා හදන්නේ මේ 50% ඔෆර් එක දීලා කස්ටමර්ස්ලව එකතු කරගන්න. මොකද දැන් අලුත් අයිතිකාරිය නිසා 300කින් යාගේ රෙන්ට් එකත් වැඩි වෙලානේ තියෙන්නේ. ඉතින් යාගෙන් මේකප් දාගන්න එන්න කියලා කෑ ගහන ගමන් එයා එක එක අයට ලීෆ්ලෙට් බෙදනවා. ඒත් එක්කම එතනට එනවා තවත් පිරිමි කෙනෙක්. ඉතින් රන් හිතන්නේ එයා එන්නේ රන්ව හම්බෙන්න කියලා. රන් හදන්නේ දැන් එයාටත් ඔෆර් එක ගැන කියලා මේකප් එකක් දාන්න එන්න කියන්න. ඒත් එයා ඒ ලීෆ්ලෙට් එක ගැනවත් රන් දිහාවත් අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒත් එක්කම ඒ කොල්ලගේ අතේ තිබ්බ වොච් එකෙන් එලාම් එකක් වදිනවා. ඒ එලාම් එකත් එක්කම මේ කොල්ලා එයාගේ අත්වලට ග්ලව්ස් එහෙම දාගෙන මොන හරි දෙයකට ලෑස්ති වෙන්න හදන්නේ. රන් මේ දිහා බලාගෙන ඉන්නවා. රන් දකිනවා මෙයා මේ දාගෙන ඉන්නේ හොඳම ඉලාස්ටික් ග්ලව්ස් එකක් කියලා. ඒ වගේම එයා ළඟ තියෙන්නේ හොඳ බෑග් එකක් කියලා රන්ට තේරෙනවා. මොන හරි දෙයක් කරන්න හුරු පුරුදු අත් දෙකක් තියෙනවා කියලා රන් තේරුම් ගන්නවා. ඒත් රන්ට වැඩි වෙලා හිතන්න ලැබෙන්නේ නැහැ. රන් වගේම එයාත් ලීෆ්ලෙට් අරගෙන මේ ලෑස්ති වෙන්නේ කස්ටමර්ස්ලා වල්ලා ගන්න කියලා රන්ට තේරෙනවා. එතකොටම ලිෆ්ට් එකෙන් ගෑන් ළමෙක් එනවා මේ දෙන්න දකිනවා. දෙන්න ඉතින් කරන්නේ ඒ කස්ටමර්ව බෙදා ගන්න රණ්ඩු වෙන එක. කොහොම හරි පළවෙනියට එන කෙනාට තමයි කස්ටමර්ව අයිති වෙන්නේ කියලා රන් කියන්නේ. ඉතින් රන් එයාගේ පවර් එකෙන් අරයත් එක්ක රණ්ඩුණු කොල්ලව බිම දාලා ආව ගෑන් ළමයා ළඟට යනවා. ඒත් ඉතින් ඒ මහන්සියෙන් නම් තේරුමක් වෙන්නේ නැහැ. ඒ ගෑන් ළමයා ඒ ලීෆ්ලෙට් එක දිහාවත් බලන්නේ නැතුව තමයි එතනින් යන්නේ. ඉතින් මේ සිද්ධියත් එක්කම රන් ආපහු හැරිලා බලනකොට තමයි එයා දකින්නේ ඇත්ත එක්ක රණ්ඩුණු කොල්ල බිම් වැටලා ඉන්නවා. රන් ඉතින් ගිහිල්ලා හරිම කාරුණික විදිහට එයාට අත දීලා එයාව නැගිටවලා සමා වෙන්න කියලා කියනවා. ඒත් එක්කම රන් දකිනවා බිම තියෙන ඩොලර් 50 මුදල් නෝට්ටුවක්. ඒක දකින රන් ඒ කොලේ හුළඟ යන්නේ නැති වෙන විදිහට කකුලෙන් අල්ල ගන්න try එකක් දෙනවා. එයාගේ මේ වැඩේ දැකලා කන්ෆියුස් වෙන කොල්ලා රන්ව මග හැරලා
ඇරලා එතනින් යන්න යනවා. දැන් රන් කරන්නේ අර ලීෆ්ලට් ටිකත් විසි වෙන්න ඇරලා අර $50 නෝට්ටුව පස්සේ අනේක. මේ රන් අවුරුදු 500ක් මේ මනුස්ස ලෝකේ පරිසං වෙලා හිටපු වැම්පයර් කෙනෙක්. ඒ වගේම ලොකු බලයකුත් මෙයාට තියෙනවා. ඒත් එයා සීමාවක් තියාගෙන ජීවත් වෙන කෙනෙක්. අන්තිමට ඉතින් අර හුළඟට ගියපු $50 නෝට්ටුව කොහොම හරි ගිහිල්ලා රන් අල්ලා ගන්නවා. ඉතින් ඒකත් ඇහිඳගෙන රන් එකේ හාට මෙහාට හරලා බලනකොට තමයි එයා දකින්නේ එක කෝලකින් $5000ක ණයක් ගන්න පුළුවන් විස්තර ලියපු නෝට්ටුවක් විදියට හදපු ලීෆ්ලට් එකක් තමයි යා මේ හිඳගෙන තියෙන්නේ කියලා. අනේ ඉතින් රන්ගේ මහන්සිය හරිම අපරාධේ. ඒක දකින රන් කියන්නේ එයාට අවුරුදු 500ක් වෙලා තව මෙයාට සල්ලි පරිස්සම් කරගන්න බැරි වුණානේ කියලා. ඉතින් මේ කතාවත් එක්ක බලනකොට මිනිස්සුන අපිට ඒක එහෙමමයිනේ. අවුරුදු 500ක් ගියත් ඉතින් එච්චර තමයි. ඉතින් කේන්ති යන රන් එතන කෑ ගහනවා. ඉතින් එතන ඉන්න අය රන් දිහා බලද්දි රන් කෑ ගහනවා මොනවද ඔයාලා මේ මන් දිහා බලන් ඉන්නේ කියලා. එයාට ඉතින් මේ වුණ සිද්ධිය නිසා ගොඩක් කේන්ති. ඉතින් රන් රෑ වෙනකන් ඇවිදලා හරිම දුකින් එයාගේ ගෙදරට යනවා. කලුවරේම. එයාට ඉතින් තවල්ට වගේ නෙවෙයිනේ රැට ඉරේලියක් නැති නිසා හරිම ෆ්‍රී එකේ ඇවිදගෙන යනවා. එතකොට එයාට ඇහෙනවා පූසෙක් කෑ ගහන සද්දයක්. ඉතින් එයා ළඟ ඉඳගෙන රන් අහන්නේ එයාවත් රන්ගේ කස්ටමර් කෙනෙක් වෙනවද කියලා. ඉතින් මේ කිටියත් කරන්නේ ඒක කියපු ගමන් අනේ මට නම් ඕනේ නැහැ වගේ අහක බලා ගන්න එක. ඉතින් රන් ආයම නැගිටලා එතනින් යනවා. එතකොටම තවත් කෙනෙක් රන්ට විරුද්ධ දිශාවෙන් රන් ඉන්න පැත්තට එනවා. ඉතින් මෙයා හරිම කඩවසම් තරුණ කොල්ලෙක්. ඉතින් මේ දෙන්නා විරුද්ධ දිශාවලට එකිනෙකාව පාස් කරමින් ඇවිදගෙන යනවා. ඉතින් මේ දෙන්නට දෙන්නා එයාලව පහු කරගෙන යද්දී රන්ට දැනෙනවා එයාට ගොඩක් හුරු පුරුදු සුවඳක්. රන් ඉතින් හිටි තැනම ඒ සුවඳත් එක්කම එතන නතර වෙනවා. ඒත් එක්කම අර ලස්සන කොල්ලත් එතන නතර වෙනවා. ඉතින් මේ සිදුවීමත් එක්කම දෙන්නට දෙන්න ආපහු හැරිලා බලනවා. ඒත් එක්කම අර ලස්සන කොල්ලා රන්ට සැලුට් එකක් දාලා hina වෙනවා. ඒත් රන් නම් ඉන්නේ එයාට දැනුණු හුරු පුරුදු සුවඳත් එක්ක කන්ෆියුස් වෙලා. රන්ට හම්බුණු මේ ලස්සන කොල්ලගේ නම තමයි ලී සෝන් යෝන්. ඉතින් මං කෙටියෙන් මෙයාව මෙතන ඉඳලා ලී කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ ලී මාස 6ක් ඇමරිකාවේ ඉඳලා තියෙනවා. ලීට නම් මේ කාරණේ කිසිම අමුත්තක් දැනුනේ නැති නිසා එයා ආපහු එතනින් යන්න යනවා. නමුත් ඒ යන දිහා බලන් ඉන්න රන් කියන්නේ ඒ ඔයාගේ සුවඳ කියලා. ඒ ඔයාගේ සුවඳ මෙන මිනිස්සෙක් කියලා රන් Tamanටම කියා ගන්නවා. ඇත්තටම රන්ට ඒ වෙලාවේ එයාගේ ළඟින් හිටපු ලස්සන කාන්තාවක් මතක් වෙනවා. රන් මේ කියන්නේ කාන්තාවගේ සුවඳම මේ ලීගාවින් යාට දැනුණා කියලා. රන් සහ එයාගේ මිතුරුවේ කාන්තාව එක්ක හිටිය මතකයක් ඒ සුවඳත් එක්කම රන්ට මතක් වෙනවා. ඉතින් මේ මතකෙත් එක්කම මේ කතාවේ පළවෙනි කොටස මෙතනින් අවසන් වෙනවා. ඇත්තටම මේ රන්ට හම්බුන කඩවසම් ලී කවුද? එයාගේ සහ රන්ගේ මිතුරිය අතර තියෙන බැඳීම මොකද්ද? රන්ගේ මිතුරියගේ සුවඳ ලීගාවින් දැනුනේ කොහොමද? මින් ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඔයාලා මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ ලස්සන කතාව ගැන කමෙන්ට් එකක් දාන්න වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් ඔයා අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.